සුබදසක් ඔගොල්ලෝ හැමෝටම. ඉතින් ලංකාවේ ජීවත් වෙන ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි data ප්‍රශ්නය. විශේෂයෙන්ම YouTube පාවිච්චි කරද්දී Facebook එකම පාවිච්චි කරද්දී ඔයාලට ලොකු data ප්‍රමාණයක් කරනවා. අපි මේකට විසඳුමක් විදිහට අපි පාවිච්චි කරනවා social media package. එහෙම නැත්නම් ඔයාලා Zoom වගේ ක්ලාස් යනවා නම් එහෙම නැත්නම් Zoom එක පාවිච්චි කරනවා. ඔයාලා Zoom එකට අදාළව තියෙන package එක පාවිච්චි කරනවා. එතකොට මේක ලොකු data ප්‍රමාණයක් යන නිසා අපිට පුළුවන් මේ ලොකු data ප්‍රමාණය යන විදිහම ඉතුරු කරගෙන package එක active කරන අඩු මුදලක් පාවිච්චි කරලා ඒ data ප්‍රමාණය පාවිච්චි කරන්න. මොකද ඔයා YouTube එකේ videos බලන විදිහට සම්පූර්ණ ප්‍රමාණය normal data තියෙන price එක ලංකාවේ තියෙන service providers ලගේ මිලදී ගත්තොත් එතන ඔයාලට ලොකු වියදමක් යනවා. ඉතින් මේකට solution එක විදිහට අපි package පාවිච්චි කරනවා. හැබැයි මේ package පාවිච්චි කරත් අපිට normal data අත්‍යවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ඔයා online games සෙල්ලම් කරනවා නම් එතින් ඔයාලට අවශ්‍ය වෙන්නේ packages නෙමෙයි normal data. ඒ වගේම ඔයා film එකක් එහෙම download කරනවා නම් Telegram වගේ පාවිච්චි කරලා තමයි මොකද website එකක් පාවිච්චි කරලා ඉතින් ඔයාලට ඕනේ normal data. ඒ වගේම ඔයා softwares download කරනවා නම් වෙනත් මොනවා හරි වැඩක් කරනවා නම් එතින් ඔයාලට normal data අවශ්‍ය වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවට යන data වියදම ගොඩක් කටට දරා ගන්න අමාරුයි. ඒකට හේතුව තමයි ලංකාවේ විතර එක GB එකක් සෙල් වෙන්නේ ගොඩක් ලොකු ප්‍රමාණයකට. විශේෂයෙන්ම fiber වගේ connection එක පාවිච්චි කරනවා නම් එක GB එකක් වල රුපියල් 100ක් විතර වියදමක් දරන්න වෙනවා. ඉතින් මේකට solution එක තමයි අද වීඩියෝ මම අරන් එලා තියෙන්නේ. මේක අපි කරන්න තියෙන එකම දේ තමයි මොකක් හරි package එකක් active කරගෙන ඒ package එක කරා අපිට වෙනත් website access කරන්න පුළුවන් විදිහට VPN එක use කරන එක. මෙතනත් තියෙන ප්‍රශ්නයක් තමයි සමහර VPNs ටික කාලයක් ඇති වැඩ කරන්නේ නැති වෙනවා. ඒ වගේම iPhone තියෙන කට්ටියට VPNs ගොඩක් අඩුයි හොයාගන්න. මේ දෙකම විසඳුම තමයි මම අද අරන් ඉන්නේ. ඒ කියන්නේ ඔයාලා ගොඩක් කාලයක් මේක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම Android iPhone එකක් කිසිම වෙනසක් නැහැ. එකම විදිහට මේ app එක setup කරගෙන වැඩ කරන්න යන්න පුළුවන්. ඒ කියන්නේ එකම method එකක් තියෙන, එකම app එකක් තියෙන. මේක iPhone වල වගේම Android කියන phone දෙවර්ගෙටම තියෙනවා. මේක වල ගොඩක් ලොකු opportunity එකක්. ඒ නිසා මේක miss කරගන්න එපා. වීඩියෝ සම්පූර්ණ විවරණය බලන්න. මම අද වීඩියෝ කතා කරනවා iPhone වල වගේම Android phone කියන දෙකෙන්ම කොහොමද වැඩේ කරන්නේ කියලා. ඉතින් side by side දාලා iPhone එක සහ Android phone එක දෙකම අරගෙන මම අද වීඩියෝ එක දෙනවා කොහොමද මේ app එක setup කරගන්නේ. ඒ වගේම මේ අවසාන වීඩියෝ එකේදී ස්පීඩ් ටෙස්ට් එකක් කරලා පෙන්නනවා. ඉතින් මේකෙදි හරියම සර්වර්ස් තෝරගන්න වීඩියෝ සම්පූර්ණ ඉවරනකම් බලන්න. හොඳ ස්පීඩ් සර්වර් එකක් කොට තෝරගත්තොත් විශේෂයෙන්ම ගේම්ස් එල්ලම් කරන කට්ටියටම ගොඩක් මේක වැදගත් වෙනවා. ඒ වගේම අනිත් කටට මේක ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරිද මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඊළඟට කරන්න දෙනවා ඔබ Android phone එක නම් Play Store එකෙන් හරි Apple iPhone එක නම් App Store එකෙන් හරි මේ HTTP inject කියන app එක download කරලා install කරගන්න. හරි දැන් ඔයාලා හිතන්න එපා Telegram group පස්සේ ගිහිල්ලා මේක files වල හොයන්න දඟලන්න තියෙන්නේ කියලා. මම අද කියලා දෙන්නේ සම්පූර්ණ ඔයාම ෆයිල් එකක් හදාන්න කොහොමද වැඩේ කරගන්නේ කියලා. ඉතින් මේ ගොඩක් සාර්ථක වැඩක්. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ skip නොකර බලන්න. මම බැලුවා දැන් මගේ ෆෝන් එකේ data කොච්චර තියෙනවද කියලා. හරිව බලන්න පුළුවන් මගේ data ඔක්කොම 0 තියෙන්නේ. ඒ කියන්නේ කිසිම data ප්‍රමාණයක් මගේ නැහැ. ඔක්කොම 0 තියෙන්නේ. මේ පේනවනේ. ඒ වගේම extra GB ඊට පේනවනම් මේක 0. ඒක bonus data. ඒක 0. ඒ වගේම free data. ඒක 0 තියෙන්නේ. ඒගම ම පෙර මගේ තියෙන පැකේජස් මොනවද කියලා මගේ තියෙන messenger pack එකක් තියෙන මේ WhatsApp ඒ වගේම Facebook messenger වගේ ඉමු ඒ වගේ app ටික වැඩ කරනවා මේ YouTube පරිදි YouTube විතරයි ඒ වගේම YouTube channel එකේදී YouTube TikTok වගේ දේවල් වැඩ කරනවා ඉතින් ඔච්චර මගේ තියෙන පැකේජ් වල තියෙන්නේ හරි දැන් මම පෙරනවා කොහොමද වැඩේ වෙන්නේ කියලා හරි ඉතින් iPhone එක සහ ඒ වගේම Android phone එක කියන දෙකෙන්ම එකපාර වැඩේ කරන එනවා හැබැයි iPhone එකේ තියෙන පොඩි step ප්‍රමාණයක් ඒ කියන්නේ පොඩි ස්ටෙප් ප්‍රමාණයක් විතර වෙලා තියෙන්නේ. ඒතර මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි Android phone එක තුට්ටක් ඉතලා ස්ටෙප් ප්‍රමාණය වැඩි. දෙකේම වෙන්නේ එකම දේ. හැබැයි කරන විදි පොඩ්ඩක් වෙනස් වෙනවා. iPhone එක ටිකක් lazy, Android phone එක ඊට වඩා සාපේක්ෂව ටිකක් අමාරුයි. ඔයාලා කමාරුනේ මම කියලා දෙනවා සම්පූර්ණ වීඩියෝ කරන්නේ කොහොමද කියලා. හැබැයි ඔයා iPhone එකෙන් තියෙන්නේ මේ වීඩියෝ එකේ iPhone එක කොටස ඉවරනකම් බලන්න. ඊට පස්සේ ඔයාලා වීඩියෝ නරක කරන්න පුළුවන්. හැබැයි Android phone එකේ තියෙන්නේ සම්පූර්ණ ඔයාලා වීඩියෝ බලන්න සිද්ධ වෙනවා. හරි මම phone එකේම මම app දෙක open කරගන්නවා. හරි app දෙක open වුණා. මෙහෙම තමයි ඔයාලා interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි iPhone එකේ පොඩි setting එකක් හදාගන්න කියන මේ වැඩේ කරන්න කලින් Android phone එකේ නම් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා. හරි මම මෙතන තියෙන settings ඔක්කොම clear කරලා කරනවා. ඒ කියන්නේ කිසිම file එකක් නැහැ කියලා පෙන්වන්න. හරි මම මේ විදිහට ඔක්කොම files ටික clear කරගන්නවා. හරි interface එක දැන් මේ විදිහට තමයි බලා ගන්න හම්බෙන්නේ. මේ app එකේ ඔයා download කරලා install කරලා පස්සේ ඔයාලා මේ විදිහට තමයි බලා ගන්න හම්බෙන්නේ. මෙතන start ඔබ යන්න එපා. මොකද start click කරන්න අපි තාම Google settings හදලා නැහැ. මම මුලින්ම මෙන්න මේ iPhone එකේ එතන V2 X-ray කියලා තියෙන මේ ස්ලෑෂ් එකත් එක අන්න එක ප්‍රෙස් කරලා මම මේ channel කියන channel type එක මෙන්න මේ උඩම තියෙනට දාලා ගන්නවා. මේක දාලා ඊට පස්සේ මෙතන save කරන්න. ඊට පස්සේ මම ඉතින් මේ විදිහට back වෙනවා. හරි දැන් දෙකේම interface එක සමානයි. ඊට පස්සේ මම මේ දෙකේම මෙන්න මේ මැද තියෙන එක උඩ click කරනවා. ඒ කියන්නේ ඔය මේ බලන්න පුළුවන් මේ server name කියලා SNI කියලා අන්න ඒක උඩ click කරන්න. ඒ දෙකේම තියෙන facebook.com කියලා ඔයා ගාව තියෙන package එකත් එක මෙතන type කරන දේ වෙනස් වෙනවා. ඔයාලා තියෙන social media package එක කියන්නේ Facebook, YouTube, WhatsApp නා ඔයාලා පුළුවන් මේ තුනෙන් එකක් දාලා මේ වැඩේ කරන්න. මම කරන්න හදන්නේ මගේ අර තිබ්බ Messenger pack එකේ තිබ්බේ. අන්න ඒක තමයි මම හදන්න යන්නේ. ඉතින් ඔයා active කරලා තියෙන package එකත් එක මෙතන කරන්න ඕන දේ වෙනස් වෙනවා. මම මෙතන type කරලා තියෙන දේ මේ dialog box එක කොහොම clear කරගන්නවා. ඔයාලා තියෙන WhatsApp package එක නම් ඔයා whatsapp.net කියලා type කරන්න. Facebook, YouTube, WhatsApp තුනෙම තියෙනවා නම් ඔයාලා තුනෙන් කැමති දේ type කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට whatsapp.net, facebook.com,
youtube.com කියලා ඔයාලා කැමති තුනෙන් එකක් ටයිප් කරන්න පුළුවන්. සෝෂල් මීඩියා එකේ තියෙනවා. WhatsApp පිටන whatsapp.net කියලා ටයිප් කරන්න. ඒ වගේම ඔයාලා තියෙන zoom page ගන්න. ඔයා zoom.us ඒ කියන්නේ zoom.us කියලා ටයිප් කරගන්න. හරි මම මෙතන whatsapp.net කියලා ටයිප් කරගන්නවා. හරි ඉතින් මේ විදිහට whatsapp.net කියලා මම ටයිප් කරගන්නවා. ඉතින් ඔයාලා තියෙන Facebook YouTube page නා ඔයාලා facebook.com youtube.com කියලා ටයිප් කරනවා. නැත්නම් zoom නා zoom.us කියලා ටයිප් කරගන්න. ඒ ටික මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්න. ඔයාලා පුළුවන් ඒ දිනේ බලලා හරියට copy paste හරි කරන්න. ඊට පස්සේ මෙතන save කරගන්න. හරි ඊපස්සේ දෙකේම වල කරන්න තියෙන්නේ. මෙතන උඩ තියෙනවා මෙන්න මේ table line icon එක. http inject කියන වචනේ එහා පැත්තේ තියෙන්නේ. දෙකේම තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරගත්තා පස්සේ iPhone එකේ මෙහෙම ඉන්ටර්ෆේස් එක බලා ගන්න හම්බෙන්නේ. ඒකන ඒකම Android phone එකේ ඔයාලා මෙහෙම ඉන්ටර්ෆේස් එක බලා ගන්න හම්බෙන්නේ. මේක කරන්න ඕනේ. මෙන්න මෙතන තියෙන servers කියලා තියෙන්නේ. අවසානයේ heading එක. අන්න ඒක ක්ලික් කරන්න මේ දෙකේම. ඒකට මෙහෙම okay කරන්න ඒ win එක okay කරන්න. හරි ඊපස්සේ ඔයාලා මෙතන servers ටික බලා ගන්න පුළුවන්. iPhone එකේ මුලින්ම ඉන්දියා තියෙන්නේ. ඒ වගේම Android phone එකේ මුලින්ම සිංගප්පූර් තියෙන්නේ. හරි දැන් මෙතන මට සර්වර් එක ෂෙයාර් කරගන්න ඕනේ. ඒකට සිංගප්පූර් කියන එක සෙට් කරන්න ඉස්සෙල්ලා මම Android phone එකේ කියලා දෙන්න. Android phone එක ඔයා මෙන්න මෙහෙම error ක්ලික් කරලා පස්සේ මේ සිංගප්පූර් සර්වර් එකේ ඔයා මෙන්න බලන්න පුළුවන් SD4 කියලා තියෙනවා. මෙන්න මේක ටික් එක ඔන් කරන්න. එහෙම ටික් එක ඔන් කරපුවම ඔයාලා මෙතන current කියලා බලා ගන්න පුළුවන්. මෙතන current කෙනේ දෙන්න. ඊට පස්සේ about back කරලා මුල් ඉන්ටර්ෆේස් එක එනවා. iPhone එක ඔයා කරන්න. iPhone එක ඔයා මේ සිංගප්පූර් සර්වර් එකේ උඩ ක්ලික් කරන එකට මේ වගේ සර්වර්ස් ටැබ් ඕපන් වෙනවා. මේකේ මේ කනෙක්ට් කියලා තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරන්න. අනිත් සර්වර්ස් ටිකේ මේ කනෙක්ට් කියලා තියෙනවා නම් ඒක ක්ලික් කරන්න පුළුවන්. මේ අප්ඩේට් කියලා තියෙනවා ක්ලික් කරන්න යන්න බෑ. එහෙම උනතොල යම්කිසි මුදලක් ගෙවලා මේ එඩිට් කරගන්න එන්නේ. මේ කනෙක්ට් කියලා තියෙන ඒවා විතරක් ඔයා ක්ලික් කරන්න. ඉතින් මේ සිංගප්පූර් සර්වර් එකේ ස්පීඩ් සර්වර් එකක් ඒ නිසා මම මෙතන කනෙක්ට් කියන එක ක්ලික් කරනවා. හරි දෙකෙන් මම SD4 කියන සර්වර් එක සෙට් කරලා ඉවරයි. ඊට පස්සේ iPhone එක ගෙනවා දැන් වැඩි ඉවරයි. ඔයාලා මෙතන start කියන එකට ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා මම ඔය පේන log වල ගිහිලා ඔය බලන්න VPN එක කනෙක්ට් කරනවා කියලා කරනවා. පොඩි ඇඩ්ඩැප්ට් වෙනවා. හරි ඔච්චරයි iPhone එක කරන්න තියෙන්නේ. ඔයාලට දැන් iPhone එකකින් මේ VPN එක කනෙක්ට් කරලා ඉවරයි. ඒ කියන්නේ දැන් ඔයාලා පුළුවන් එක පැකේජ් එකකින් අනෙක් සයිට් වලට යන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට WhatsApp පැකේජ් එකකින් ඔයාලා පුළුවන් Telegram යන්න, ඒ වගේම Google search කරන්න, ChatGPT කරන්න ඕන දෙයක් ඔයාලා කරන්න පුළුවන්. දැන් හදින් iPhone එකේ වැඩි මෙතනින් ඉවරයි. ඔයාලා iPhone එක යන්න තියෙන්නේ. ඔයාලා පුළුවන් මේ වීඩියෝ එක මෙතනින් නවත්තලා යන්න. ඉතින් වීඩියෝ මෙච්චර දවල්ට ඔයාලා ගොඩක් ස්තුතියි. පහෙන් like එකයි comment එකක් දාලා යන්න. අනිවාර්යයෙන් මතක් කරලා channel subscribe කරලා යන්න. හරි Android phone එකේ තියෙන කල්පිට ඔයාගේ තාම වැඩි ඉවර නැහැ. දැන් තමයි ඔයාගේ වැඩේ හරියට පටන් ගන්නෙ. ඉතින් මේ ෆයිල් එක අපි එක්ස්පෝර්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ආපහු ඉම්පෝර්ට් කරලා තමයි මේ වැඩේ ඔයාලා ස්ටාර්ට් කරන්න පුළුවන් ඉන්නේ. ඔයාලා මේකෙන් බලා ගන්න පුළුවන් මේ සෙටින් අයිකන් එහා පැත්තේ තියෙනවා තවත් අයිකන් එකක්. ඒක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා පස්සේ ඔයාලා මෙහෙම බලාගන්න එක්ස්පෝර්ට් config කියලා. මේක ක්ලික් කරන්න. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මේ config file name කියලා බලන්න පුළුවන්. එතන ඔයාලා ටයිප් කරන whatsapp.net කියලා. ඔයාලා අතනේ කලින් දීපු නම තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා facebook.com දුන්නා නම් ඔයාලා මෙතන facebook.com කියලා තමයි දෙන්න ඕනේ. මෙතන whatsapp.net කියලා ටයිප් කරගන්නවා. හරි මේ විදිහට whatsapp.net කියලා මම ටයිප් කරගෙන මෙතන ඔයාලා බලන්න export config කියන එකේ double s කියලා තියෙනවා. මෙන්න මේක ටික් එක ඔන් කරගන්නවා. ඊට පස්සේ මෙතන lock config and preventing editing කියලා තියෙනවා. මේක ටික් එක ඔන් කරන්න කරන අනිත් ටික කොට වෙනවා. ඊට පස්සේ මෙතන පහලින් තියෙන extra කියලා ඒක ක්ලික් කරගන්න. මෙතන mobile data network only කියනවා. මේක ටික් එක ඔයා on එකේ තියාගෙන මේ ෆයිල් එක export කරගත්තොත් ඔයාලා wifi router එකකින් මේ වැඩේ කරගන්න බෑ. ඒතර ඔයාලා phone එකේ තියෙන data page එක කියන්නේ mobile data වලින් විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් එහෙම බෑනේ මම දැන් මාත් පාවිච්චි කරන router ගන්න. ඒ නිසා මම මෙතන mobile data network only කියන එක එක off කරගන්නවා. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙතනින් පහලින් කියනවා expire date. ඒ කියන්නේ set expire date කියලා. මෙතන ඔයාලා අනිවාර්යයෙන්ම expire date එකක් දෙන්න ඕනේ. මෙතන මම මේක මේ විදිහට ගිහිල්ලා කැමති දවසක් දීලා expire date එක okay කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන බලන්න පුළුවන් මම දවස් 219කට දුන්නේ. මෙතන message not for users කියලා තියෙනවා. ඉතින් මේ එහි ෆයිල් එක ඔයා කට්ටියට ෂෙයා කරනවා group එකට ෂෙයා කරනවා නම් එතන ලස්සන message එකක් දැකලා දෙන්නේ. එහෙම පේන්න ඕන නම් ඔයා මෙතන Telegram ටයිප් කරගන්න. මේක ටයිප් කරලා හොන නැතා කෙනෙක් ප්‍රශ්නයක් නැහැ. මම මෙතන WhatsApp එක නිකන් ටයිප් කරගන්නවා. මෙතන මම නිකන් WhatsApp එකට දාලා ඔයා ලස්සන message එක මෙතන ටයිප් කරන්න. එහෙම ඔයා group එකට ෂෙයා කරනවා නම් ඊට පස්සේ ඔන්න ඉතින් බලන්න උඩින්ම තියෙනවා ඊළ පාට export icon එක. ඒක උඩ press කරන්න. එහෙම press කරගත්ත පස්සේ ඔයා මෙතන බලන්න පුළුවන් දෙවෙනි save කියලා option එකක් තියෙනවා. ඒක උඩ click කරන්න. එහෙම click කරලා ඊපස්සේ මෙතන ඔයාලා බලන්න export config කියලා ඒක උඩ click කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන ඒක export වෙන එක බලන්න පුළුවන්. මේ ඔයා මෙතනින් back වෙන්න. ඊට පස්සේ export කරගත්ත ෆයිල් එක අපි ආපහු import කරගන්න ඕනේ. ඔයා මෙතන import config කියලා යන්න. ඒකේ setting icon එක එහා පැත්තේ තියෙන icon එක ආපහු click කරලා ඒක අපි කලින් කරේ export නේ. දැන් ඔයා import config කියන උඩ click කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන internal storage එකට යන්න. මම ඔයාලා location වෙනස් මේ දින අපේ එහි ෆයිල් එක මේක මම අර කලින් කරලා තියෙන එක තමයි මේ location එක හරියටම ආවේ. ඉතින් ඔයා මෙහෙම එන්නේ නැති නිසා ඔයා මෙතන ඉස්සලම open වෙන්නේ මෙන්න මේ වගේ. files ටික ඔක්කොම තියෙනවා. ඔයා මෙන්න මේකේ තියෙනවා documents කියලා folder එක. ඒක යන්න. එතන තියෙනවා http inject කියලා ෆයිල් එක. අන්න ඒක ඇතුළේ තියෙනවා එහි ෆයිල් එක අපි හදාගත්තු. මෙතන ආදීපු නමත් එක සේව් වෙලා ඇති. ඔයා Facebook නම් දුන්නේ. මෙතන Facebook එකේ ඇති. YouTube නම් දුන්නේ. YouTube එකේ ඇති. හරි. දැන් තියෙන මගේ WhatsApp.net කියලානේ. මම ඒක උඩ ක්ලික් කරගන්නවා. හරි ඔයා බලන්න expire date එකත් එක්ක
successfully imported config කියලා කරනවා. දැන් අපේ ෆයිල් අපි හදාගෙන ඉවරයි. ඒ වගේම මේ ෆයිල් එක අපි ආපහු අපේ app එකට VPN එකට import කරන්න තියෙනවා. දැන් අපිට තියෙන්නේ start button එක press කරන්න ඉවරයි. මම දැන් start කරනවා. දැන් log එකට ගිහලා පෙන්නනවා. හරි ඔය බලන්න කොහොමද යටින්ම VPN connect කරනවා. ඉතින් දැන් මේක මෙච්චර බැලුණා. අර iPhone එක තියෙනවා iPhone එකේ, Android phone එක තියෙනවා Android phone එකේ කියන ඕනම එකකින් ඔයාලා පුළුවන් මේ HTTP inject app එක connect කරගෙන දැන් ඔයාලා පුළුවන් VPN එක විතර පාවිච්චි කරගෙන එක package එකකින් internet එක පුරාම සෙරි කරන්න. iPhone එකෙන් තියෙන්නේ හරිය ඔයා app එක recent එකෙන් අයින් කරා කියලා. ඒ කියන්නේ phone එකෙන් back කරලා app එක recent එකෙන් අයින් කරලා යන්න කියලා VPN එක disconnect වෙන්නේ නැහැ. හැබැයි ඔයාගාව තියෙන Android phone එක නම් ඔයාගේ VPN එක disconnect වෙනවා. මෙතන recent එකෙන් මෙහෙම කරලා අයින් කරෝ. ඒ නිසා ඔයාලා back වෙද්දී මෙතන exit තමයි minimize කියලා තියෙනවා. ඔයා මෙතන අනිවාර්යයෙන් minimize එකෙන් press කරන්න. අපෝ ඔයා මේක disconnect කරන්න ඕන නම් විතරක් මේක ඇවිල්ලා disconnect කරගන්න. මම මේ minimize එකෙන් press කරනවා. දැන් ඔයා බලන්න කොහොමද data on කරන දැනේ VPN කියලා connect කරලා තියෙනවා.